වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජනතාව බලා සිටින්නේ එකම ප්‍රශ්නයකට පිළිතුරක් සොයමින්. අප රටේ ප්‍රධාන නගර සියල්ල අධිවේගී මාර්ග ජාලයකින් සම්බන්ධ වන්නේ කවදාද? 2011 වසරේදී කොට්ටාවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවෘත වූ මොහොත ශ්‍රී ලංකාවේ ගමනාගමන ඉතිහාසයේ විශාල වෙනසක් ඇති කළ අවස්ථාවක් වුණා. පැය ගණනක් ගත වුණු ගමන් කෙටි කාලයක් තුළ නිම කළ හැකි ගමන් බවට පත් වුණා. එය මිනිසුන්ගේ දෛනික ජීවිත වෙනස් කළා පමණක් නොව රටේ ආර්ථිකයටත් නව අවස්ථා විවර කළා. නමුත් අදටත් ජනතාව අසන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මහනුවරට එක්ස්ප්‍රස් වේ එක කවදාද? දඹුල්ලට අධිවේගී මාර්ගයක් ලැබෙයිද? රත්නපුරයට යන රුවන්පුර එක්ස්ප්‍රස් වේ එකේ තත්ත්වය කුමක්ද? පහුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ හේතුවෙන් ව්‍යාපෘති කිහිපයක් මන්දගාමී වුවත් අද වන විට නැවතත් මෙම ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. අද අපි බලමු ශ්‍රී ලංකාවේ දැනට පවතින අධිවේගී මාර්ග ජාලය ඉදිරියෙන් පවතින ව්‍යාපෘති සහ අනාගතයේ අපේක්ෂා කරන සැලසුම් මොනවද කියලා. ශ්‍රී ලංකාවේ දැනට ජනතාවට භාවිතා කළ හැකි ප්‍රධාන අධිවේගී මාර්ග 4ක් තිබෙනවා. පළමු එක තමයි E1 දක්ෂිණ අධිවේගී මාර්ගය. කොළඹ සිට දකුණු පළාත හරහා මත්තල සහ හම්බන්තොට දක්වා දිවෙන මෙම මාර්ගය ශ්‍රී ලංකාවේ දිගම අධිවේගී මාර්ගය ලෙස සැලකෙනවා. දෙවනුව E2 ලෙසින් හඳුන්වන පිටත වටරවුම් මාර්ගය. දෙවනුව E3 ලෙස හඳුන්වන කොළඹ කටුනායක අධිවේගී මාර්ගය. කොළඹ නගරය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සම්බන්ධ කරන මෙම මාර්ගය රටේ වාණිජ කටයුතු සඳහා ඉතාමත් වැදගත්. සිව්වනුව E4 ලෙස හඳුන්වන මධ්‍යම අධිවේගී මාර්ගයේ මියදිගම සිට කුරුණෑගල දක්වා කොටස. මෙම කොටස මේ වන විට ජනතාවගේ භාවිතයට විවෘතව පවතිනවා. ශ්‍රී ලංකාවේ අනාගත එක්ස්ප්‍රස්වේ නෙට්වර්ක් එකේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන්නේ මෙම අධිවේගී මාර්ගයයි. මෙහි මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දැනටමත් විවෘතයි. නමුත් ඉතිරි කොටස් වල තත්ත්වය කුමක්ද? කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම මූල්‍ය ගැටලු හේතුවෙන් මන්දගාමී වුණා. නමුත් නැවතත් එහි වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අවධානය යොමු වී තිබෙනවා. මෙය අවසන් වූ පසු කොළඹ සිට කුරුණෑගල දක්වා සම්පූර්ණයෙන්ම අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඊළඟ වැදගත් කොටස පොතුහැර සිට රඹුක්වැන හරහා ගලගෙදර දක්වා අදියර 3යි. මහනුවර ජලතාව බලා සිටින ප්‍රධානතම සම්බන්ධතාවය මෙයයි. මේ සම්පූර්ණ වූ පසු කොළඹ සහ මහනුවර අතර ගමන් කාලය සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ අනාගත සැලසුම් අතර කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසද විශේෂ ස්ථානයක් ගන්නවා. මේ තවමත් යෝජනා සහ සැලසුම් මට්ටමේ පවතින ව්‍යාපෘතියක්. නමුත් මේ ක්‍රියාත්මක වූවොත් දඹුල්ලේ සංචාරක කර්මාන්තයටත් කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයටත් විශාල වාසියක් ලැබෙනු ඇති. රත්නපුරය සම්බන්ධ කරන රුවන්පුර එක්ස්ප්‍රස් වේ හෙවත් E6ද ජනතාවගේ අවධානයට ලක් වූ ව්‍යාපෘතියක්. මුලින් සැලසුම් කර තිබුණේ කහතුඩුව සිට ඉංගිරිය හරහා පැල්මඩොල දක්වා දිවෙන මාර්ගයක් ලෙසයි. නමුත් වර්තමාන සැලසුම් අනුව එහි පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා. මේ සාර්ථක වූහොත් හොරණ සහ රත්නපුර දිසාවට ගමන් කරන ජනතාවට විශාල කාල ඉතිරියක් ලැබෙනු ඇති. කොළඹ නගරයේ තදබදිර විසඳුමක් ලෙස පෝර්ට් ඇක්සස් එලිවේටඩ් හයිවේ ව්‍යාපෘතියද ඉතා වැදගත්. නව කැලණිපාලන ප්‍රදේශයේ සිට කොළඹ වරාය නගරය දක්වා දිවෙන මෙම කුළුණු මතින් දිවන මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනයටත් සාමාන්‍ය ගමනාගමනයටත් විශාල පහසුවක් ලබා දෙනු ඇති. මේ සියල්ලට අමතරව අතුරුගිරිය සිට නව කැලණිපාලම දක්වා කුළුණු මතින් දිවෙන මාර්ගයේ වැනි දීර්ඝකාලීන සැලසුම්ද පවතිනවා. අධිවේගී මාර්ග කියන්නේ නිකම්ම මාර්ග නෙවෙයි. ඒවා රටක ආර්ථිකයේ ජීවන රේඛාවක්. සංචාර කර්මාන්තය වර්ධනය කිරීමටත් භාණ්ඩ ප්‍රවාහනය වේගවත් කිරීමටත් මිනිසුන්ගේ වටිනා කාලය ඉතිරි කිරීමටත් මෙම මාර්ග ජාලය විශාල කාර්යභාරයක් ඉටු කරනවා. කෙසේ වෙතත් සියලු ව්‍යාපෘතිවල සාර්ථකත්වය රඳා පවතින්නේ රටේ ආර්ථික වර්ධනය, ආයෝජන සහ නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීම මතයි. නමුත් එක් දෙයක් පැහැදිලි. මෙම අධිවේගී මාර්ග ජාලය සම්පූර්ණ වූ දිනක කොළඹ සිට මහනුවරටත් දඹුල්ලටත් රත්නපුරටත් පැය කිහිපයකින් ගමන් කළ හැකි නව ශ්‍රී ලංකාවක් අපට දැක ගන්න පුළුවන් වේවි. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග අනාගතය ගැන තවත් තොරතුරු සඳහා අප සමග රැඳී සිටින්න. තවමත් ඔබ අපගේ channel එක subscribe කර නැතිනම් ඒ subscribe කරන්න කියලාත් ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබට සුබ දවසක්.